ආයිබෝන් කියල පිළිගන්නවා අල හැමදෙනාම අදත් අඩ්ඩොටල්ක YouTube channel එකෙන් ගෙන තවත් අලුත් movie explain වීඩියෝ එකකට. හිතන්නකෝ ඔයා ඉන්නේ ඉරාකේ කාන්තාරයක් මැද කියලා. ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට තමයි ඔයා වැඩ කරන්නේ. එක පාරම සිහිය නැති වෙලා ඇහැරෙනකොට ඔයා ඉන්නේ ලී වලින් හදපු මිනි පෙට්ටියක් ඇතුලේ. වටේම කළුවරයි. හුස්ම ගන්නත් අමාරුයි. අතපය හොල්ලන්නත් බෑ. කෑ ගැහුවට කාටවත් ඇහෙන්නෙත් නෑ. ඔයා පන පිටින්ම වැළලිලා. මේ වගේ තත්වයකට මුහුණ දෙන්න වුණොත් ඔයා මොනා කරයිද? බේරෙන්න පාරක් තියෙයිද? නැත්තම් ඒ මිනි පෙට්ටියම වාගේ ජීවිතේ අන්තිම හුස්මත් හෙලන්න වෙයිද? අපි අද කතා කරන්න යන්නේ හරියටම මේ වගේ තත්වයකට මුහුණ දෙන කෙනෙක් ගැන. 2010 අවුරුද්දේ තිරගත වුණු මිනිත්තු 95ක් පුරාවටම ප්‍රේක්ෂකයන්ව එකම තැනක ඒ කියන්නේ මිනි පෙට්ටිය ඇතුලේ හිර කරලා තියන්න සමත් වුණු රයන් රෙනෝල්ඩ්ස්ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවුණු බ්‍රයිට් කියන චිත්‍රපටය ගැන. මේකේ ඉන්න ප්‍රධාන චරිතය පෝල් කොන්රොයි. තමන්ව පනපිටින් වලලපු අයගෙන් බේරෙන්න කරන සටන කොයි වගේ වෙයිද? එයාට එළිය දකින්න ලැබෙයිද? එහෙම නැත්නම් කළුවරේම එයාගේ කතාව ඉවර වෙයිද? අපි බලමු මේ හුස්ම හිරවෙන කතාවේ මොකද්ද වෙන්නේ කියලා. කතාව පැත්තට යන්න කලින් තාමත් ඔයා ආඩ්.lk YouTube channel එක subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. එන ඉතින් වැඩි කතා බහකින් තොරව අපි යමු කතාව පැත්තට. චිත්‍රපටය පටන් ගන්න සම්පූර්ණයෙන්ම කළුවරකින්. අපිට මුකුත්ම පේන්නේ නැහැ. ඇහෙන්නේ බර හුස්ම ගන්න සද්දයක් විතරයි. ටික වෙලාවකින් කළුවරේ කවුරු හරි දඟලන සද්දයක් වගේ ඇහෙනවා. මේ තමයි පෝල්. ඉරාකේ සේවය කරන ඇමරිකානු සිවිල් ට්‍රක් රථ රියදුරෙක්. එයාට සිහිය එනකොට එයා ඉන්නේ සම්පූර්ණයෙන්ම අඳුරු පටු ඉඩක. එයාගේ අත් දෙක බැඳලා කටේ බෑග් එකක් ගහලා. මුලදී එයාට හිතාගන්න බෑ මේ මොකද්ද වෙන්නේ කියලා. එයා බයෙන් කෑ ගහනවා. දඟලන්න උත්සාහ කරනවා. මේ දඟලන අතරතුරේදී පෝල්ට එයාගේ කයිසන් සාක්කුවේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා දැනෙනවා. ඒක එළියට ඇදලා බලනකොට ඒක තියෙන්නේ ලයිටරයක්. එයා වෙවුලන අත්වලින් ඒක පත්තු කරනවා. එක පාරම පටු ඉඩ ආලෝකමත් වෙනවා. දැන් තමයි අපිට පෝල්ව හරියටම දකින්න ලැබෙන්නේ. එයා ඉන්නේ ලී වලින් හදපු හරියටම මිනි පෙට්ටියක් වගේ එකක් ඇතුළේ කියලා. එයාට තේරුම් යනවා. ලයිටරේ එළියෙන් එයා වටපිට බලනවා. ඒත් පේන්නේ තියෙන්නේ ලී කෑලි විතරයි. එළියට යන්න කිසිම විදිහක් නැහැ. බලාපොරොත්තු කඩවුණු බැල්මකින් එයා වටේම බලනවා. ලයිටරේ එළියෙන් තවදුරටත් පෙට්ටිය පරීක්ෂා කරන පෝල්ට තවත් දෙයක් හම්බෙනවා. ඒක තමයි බ්ලැක්බෙරි වර්ගයේ ජංගම දුරකථනයක්. මේක දැක්ක ගමන්ම පෝල්ගේ හිතට පොඩි බලාපොරොත්තුවක් ඇති වෙනවා. සමහර විට මේකෙන් කාට හරි කතා කරලා උදව් ඉල්ලන්න පුළුවන් වේවි කියලා එයාට හිතෙනවා. එයා ඉක්මනින්ම ෆෝන් එක ඔන් කරලා බලනවා. වාසනාවට ඒක වැඩ කරනවා. දැන් තමයි එයාගේ ජීවිතේ රැඳිලා තියෙන එකම මෙවලම මේ ෆෝන් එක කියලා එයාට තේරෙන්නේ. පෝල් කිසිම දෙයක් හිතන්නේ නැතුව මුලින්ම කතා කරන්නේ 911 එකට. ඇමතුම සම්බන්ධ වෙන්නේ එයා උපන් ප්‍රාන්තයේ වෙන ඔහියෝ වල ඉන්න කාන්තාවකට. පෝල් හුස්ම හිර කරගෙන වෙවුලන කටහනින් කියනවා මාව වලලලා ඉන්නේ. මම මිනි පෙට්ටියක් ඇතුලේ ඉන්නේ. මට උදව් කරන්න කියලා. ඒත් අනිත් පැත්තේ ඉන්න කාන්තාවට මේක තේරුම් ගන්න අමාරුයි. ඇය අහනවා ඔයා කොහෙද ඉන්නේ කියලා. පෝල් කියනවා එයා ඉන්නේ ඉරාකේ කියලා. ඒක අහපු ගමන්ම කාන්තාවට මුකුත් කරගන්න බැරි වෙනවා. ඇය කියනවා එයාට වෙන රටක ඉන්න කෙනෙක්ට උදව් කරන්න බලයක් නැහැ කියලා. සහ එයාට පුළුවන් FBI එකට කතා කරන්න විතරයි කියලා. පෝල් කොච්චර බගෑපත් වුණත් ඇය ඇමතුම විසන්ධි කරනවා. 911 කින් උදව්වක් නැති තැන පෝල්ට මතක් වෙන්නේ එයාගේ බිරිඳ ලින්ඩාව. එයා ඉක්මනට ලින්ඩාගේ නම්බර් එකට කෝල් එකක් ගන්නවා. ඒත් ඇය ෆෝන් එකට උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා පෝල් වොයිස් මැසේජ් එකක් තියෙනවා. එයාගේ හඬ බයෙන් වෙවුලමින් ලින්ඩා මට කරදරයක් වෙලා අපේ ට්‍රක් වලට පහර දුන්නා. මම ඇහැරුණකොට මිනි පෙට්ටියක හිර වෙලා ඉන්නේ. මට සමා වෙන්න වගේ වචන ටිකක් කියලා බොහොම අමාරුවෙන් එයා ෆෝන් එක තියනවා. ලින්ඩාට කතා කරලා ඉවරුණාට පස්සේ ෆෝන් එකට ආයෙමත් කෝල් එකක් එනවා. පෝල් හිතන්නේ ඒ ලින්ඩා නැති කියලා. ඒත් ෆෝන් එක ආන්සර් කරාම අනිත් පැත්තෙන් කතා කරන්නේ ඉංග්‍රීසි කතා කරන මැද පෙරදිග උච්චාරණයක් තියෙන කෙනෙක්. එයා තමයි පෝල්ව පැහැරගත්ත කෙනා. ජබීර් පෝල්ට කියනවා එයාගේ ජීවිතේ බේර ගන්න ඕනේ නම් රෑ 9 වෙන්න කලින් ඇමරිකානු ඩොලර් මිලියන 5ක කප්පමක් ගෙවන්න ඕනි කියලා. එහෙම නොකළොත් එයාව පෙට්ටියෙම මැරෙන්න අරිනවා කියලා තර්ජනය කරනවා. පෝල් කියනවා එයා ළඟ එච්චර සල්ලි නැහැ කියලා. එයා සාමාන්‍ය ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විතරයි කියලා. එයා කියනවා ඒ ජබීර් ඒ කිසිම දෙයක් අහන්නේ නැහැ. ජබීර් එක්ක කතා කරලා ඉවරනාට පස්සේ පෝල් ආයෙමත් පෙට්ටිය ඇතුලේ පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මෙච්චරලා තිබුණු කලබලය නිසා එයාට පෙට්ටියේ තිබුණු දේවල් ගැන අවධානයක් තිබුණේ නැහැ. එයාට තව දේවල් කිහිපයක් හම්බ වෙනවා. ඒ අතරේ කැඩිච්ච ෆ්ලෑෂ් ලයිට් එකක්, අඳුරේ දිලිසෙන ග්ලෝ ස්ටික් එකක්, මත්පැන් ටිකක් දාපු බෝතලයක්, පැන්සලක් සහ
පොකට් පිහියක්ද තියෙනවා. මේ දේවල් දැක්කම පෝල්ට පොඩි අදහසක් එනවා. සමහර විට මේවැයින් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. පෝල් FBI එකෙන් ලැබුණු නම්බර් එකකට කතා කරනවා. ඒකෙන් එයාව සම්බන්ධ කරන්නේ ප්‍රාණ අපකරුවන් පිළිබඳව කටයුතු කරන කණ්ඩායමක ප්‍රධානියා වෙන ඩැනි බ්‍රැනර්ට. බ්‍රැනර් කියලා කියන්නේ බොහොම සංසුන් කෙනෙක්. එයා පෝල්ව සංසුන් කරන්න උත්සාහ කරනවා. එයා පෝල්ට සාතික වෙනවා. එයාව හොයාගන්න පුළුවන් හැම දේම කරනවා කියලා. එයා පෝල්ව තනි කරන්නේ නැහැ කියලා බ්‍රැනර් කියනවා. බ්‍රැනර් පෝල්ගේ විස්තර අහනවා. කොහොමද පැහැර ගත්තේ? අවට මොනවා හරි සද්ද ඇහෙනවද වගේ දේවල්. පෝල් එයාට දන්න හැමදේම කියනවා. මේ කෝල් එකෙන් පෝල්ගේ හිතේ ආයෙමත් පොඩි බලාපොරොත්තුවක් ඇති වෙනවා. පෝල් බ්‍රැනර්ගෙන් අහනවා එයා වෙනුවෙන් කප්පම් මුදල ගෙවන්න පුළුවන්ද කියලා. ඒත් බ්‍රැනර් කියනවා ඇමරිකානු රජයේ ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවීමේ ප්‍රතිපත්තියක නැහැ කියලා. ඒක ඇහුව ගමන්ම පෝල්ගේ හිතේ තිබිච්ච බලාපොරොත්තුවත් ආයෙමත් පහලට කඩාගෙන වැටෙනවා. බ්‍රැනර් කියනවා කප්පම් ගෙවනව වෙනුවට එයාලා පෝල් ඉන්න තැන හොයාගෙන එයාව බේරගන්න මෙහෙයුමක් කරනවා කියලා. ඒත් කොච්චර වෙලාවක් යයිද කියලා හරියටම කියන්න බැහැ කියලාත් එයා කියනවා. මේ වෙලාවේදී පෝල්ට තේරෙනවා එයාගේ ජීවිතේ තියෙන්නේ නූලකින් එල්ලිලා කියලා. මේ අතරේ පෝල්ට එයා වැඩ කරන CTR කියන කම්පැනි එකෙන් කෝල් එකක් එනවා. පෝල් හිතන්නේ එයාලා උදව් කරන්න කතා කරනවා කියලා. ඒත් කතා කරන්නේ කම්පැනියේ මානව සම්පත් අංශයෙන්. එයාලා පෝල්ට කියනවා එයාගම සගයෙක් එක්ක තිබුණු අනියන් සම්බන්ධතාවයක් නිසා කියාවෙන් පහ කළා කියලා. ඒ නිසා මේ සිදුවීමට අදාළව කම්පැනියෙන් කිසිම වගකීමකුත් වන්දි මුදලකුත් එයාටවත් එයාගේ පවුලේ අයටවත් ලැබෙන්නේ නැහැ කියලා. මේක අහපුවාම පෝල්ට හිතා ගන්නවත් බැරි වෙනවා. තමන් පණ පිටින් වැලිලලා ඉන්න වෙලාවක තමන්ගේ කම්පැනි එකෙන් මේ වගේ දෙයක් කරයි කියලා එයා හීනකින්වත් හිතන්නේ නැතුව ඇති. කම්පැනි එකෙන් කතා කරලා ඉවර වෙනවත් එක්කම ආයෙමත් ජබීර්ගෙන් කෝල් එකක් එනවා. පෝල් බලධාරීන්ට කතා කරපු එක ගැන ජබීර් ඉන්නේ ගොඩක් කේන්තියෙන්. එයා පෝල්ට තර්ජනය කරලා කියනවා දැන් අන්තර්ජාලයට දාන්න කප්පම් වීඩියෝ එකක් හදන්න කියලා. ඒකේ පෝල් බැගෑපත් වෙලා තමන්ව බේරගන්න කියලා පම් මුදල ඉල්ලන්න ඕනේ. පෝල් මුලදී මේකට අකමැති වුණත් ජබීර් තර්ජනය කරලා කියනවා එහෙම නොකොලොත් එයාලත් එක්ක පැහැරගත්ත තාමත් ජීවතුන් අතර ඉන්න එයාගේ සගයව මරනවා කියලා. ඇමරිකානු ආණ්ඩුවෙන් ඩොලර් මිලියනක මුදලක් ඉල්ලන්න ඕනේ කියලාත් ජබීර් කියනවා. පෝල් මුලදී අදිමදි කළත් ජබීර් එයාට එවපු ෆොටෝ එකක් දැක්කම එයාගේ හිත ගැස්සිලා යනවා. ඒ ෆොටෝ එකේ හිටියේ තුවක්කුවක් කොළුවට තියලා ඉන්න එයාගේ සගයෙක් පැම්ලා. මේ තර්ජනයත් එක්කම තමන්ට වෙන කරන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්න පෝල් ජබීර් කියපු විදිහටම වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. එයා කැමරාව දිහා බලාගෙන වෙවුලන කටහඬකින් මෙහෙම කියනවා. මගේ නම පෝල්. මම ඉරාකයේ සේවය කරන ඇමරිකානු ට්‍රක් රථ රියදුරෙක්. මාව පැහැරගෙන පොළොවේ යට වලලලා තියෙන්නේ. රෑ 9 වෙන්න කලින් ඩොලර් මිලියනයක් දුන්නේ නැත්තම් මාව මෙතනම මැරෙන්න ආරේවි. මේ තර්ජනය ඇත්ත. ඒ නිසා කරුණා කළා ඒ මුදල ගෙවන්න. මේ වචන ටික කියද්දි පෝල්ගේ ඇස් දෙකෙන් කඳුළු බේරෙනවා. පෝල් හිතුව වීඩියෝ එකක් යවුවට පස්සේ හැමදේම හරියයි කියලා. ඒත් ඒක වැරදුනා. ජබීර්ගෙන් පෝල්ට තවත් වීඩියෝ එකක් එවනවා. ඒක ප්ලේ කරපුවාම පෝල්ගේ ඇඟ හිරි වැටිලා යනවා. එයා දකින්නේ තමන්ගේ සගයා පැම්ලව පැහැරගත්ත අය වෙඩි තියලා මරණ දර්ශනයක්. පෝල් කීකරු වුණත් ඒ මිනිස්සු පැම්ලට සමාවක් දීලා තිබුණේ නැහැ. මේ කුරුඩු දර්ශනය දැකපු ගමන්ම පෝල්ට වමන යනවා. එයාට තේරෙනවා තමන් ගනුදෙනු කරන්නේ කොයි වගේ අනුකම්පා විරහිත මිනිස්සු එක්කද කියලා. තමන්ගේ ජීවිතේ බේරගන්න තියෙන බලාපොරොත්තුව ටිකෙන් ටික අඩු වෙනවා කියලා එයාට දැනෙනවා. පෙට්ටිය ඇතුලේ තියෙන සීමිත ඔක්සිජන් එක්ක සටන් කරන පෝල්ට තවත් බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පෙට්ටියේ ලෑලි අතරින් තිබුණු පොඩි ඉරිතැලීමකින් සර්පෙක් පෙට්ටිය ඇතුළට රිංගනවා. ඒ පටු ඉඩේ සර්පෙක් එක්ක තනි වෙන එක මොනතරම් බියකරුද කියලා හිතාගන්න පුළුවන්නේ. පෝල් බයෙන් ගැහි ගැහි තමන් ළඟ තිබුණු මත්පැන් බෝතලයයි ලයිටරයයි පාවිච්චි කළා ගින්නක් අවුල ගන්නවා. සර්පයාව එලව ගන්න උත්සාහ කරනවා. බොහොම අමාරුවෙන් තමන්වත් පුච්ච ගන්නේ නැතුව අහපව්. සර්පයා ආපු තැනින්ම යවන්න පෝල් සමත් වෙනවා. සර්පයාගෙන් බේරුණා විතරයි පෝල් ඉන්න ප්‍රදේශයේ ඈතින් ලොකු පිපිරීම් කිහිපයක සද්දයක් ඇහෙනවා. ඒ පිපිරීම් වල කම්පනයට පෙට්ටිය ගැස්සිලා යනවා. මේ නිසා පෙට්ටියේ ලෑලි වලට හානි වෙලා ඉරිතැලීම් තවත් ලොකු වෙනවා. ඒ ඉරිතැලීම් වලින් හෙමින් පෙට්ටිය ඇතුළට වැලි ගලාගෙන එන්න පටන් ගන්නවා. මුලදී ටික ටික ආවත් වෙලාව යන්න වැලි එන්න වැලි එන වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් ඔක්සිජන් එක්ක විතරක් නෙවෙයි පෝල්ට සටන් කරන්න වෙලා තියෙන්නේ. ටික ඇතුළේ පිරෙන වැලි එක්කත් එයාට දැන් සටන් කරන්න වෙලා. දැන් එයාට තේරෙනවා කාලේ හිතනවට වඩා වේගෙන් ඉවර වෙලා යනවා කියලා. මේ අතර පෝල්ට බ්‍රැනර්ගෙන් ආයමත් කෝල් එකක් එනවා. බ්‍රැනර් කියන්නේ අර පිපුරුම් හඩ ආවේ ඇමරිකානු F-16 ප්‍රහාණක ජෙට් යානා වලින් කියලාත් ඒ වගේම ඒ ප්‍රහාර වලින් පෝල් පැහැරගත්තු අය මැරෙන්න ඇති කියලාත් එයා විශ්වාස කරනවා කියලා. මේ ප්‍රහාර එල්ල කරද්දී ඒ ප්‍රදේශයේ ප්‍රාණ අපකරුවන් ඉන්නවා කියලා එයාලා දැනගෙන හිටියත් එයාලට පෝල් ඉන්න නියමිත තැන හරියටම හොයාගන්න බැරි වෙලා. මේ කතාව ඇහුවාම
පෝල්ට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැරි වෙලා යනවා. තමන් පැහැරගත්ත අය මැරුණ නම් තමන් ඉන්න තැන දන්න කවුරුත්ම දැන් ජීවතුන් අතර නැහැ. ඒ කියන්නේ එයාට මේ මිනි පෙට්ටිය ඇතුළෙම මැරෙන්න සිද්ධ වෙයිද? පෝල්ගේ හිතේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම මැකිලා යනවා කියලා තේරුම් ගත්ත බ්‍රැනර් එයාට අලුත් බලාපොරොත්තුවක් දෙන්න උත්සාහ කරනවා. බ්‍රැනර් කියනවා සති 3කට කලින් මාක් වයිට් කියලා තවත් ඇමරිකානු ජාතිකයෙක් මේ විදිහටම වලලලා හිටියා කියලා. ඒ වගේම එයාව සාර්ථකව බේරගන්න පුළුවන් වෙලා එයා දැන් පවුලත් එක්ක සතුටෙන් ජීවත් වෙනවා කියලා එයා කියනවා. මේක අහන පෝල්ට පුංචි හරි බලාපොරොත්තුවක් ආයෙත් ඇතිවෙනවා. ඒත් ප්‍රේක්ෂකෙන් විදිහට අපිට හිතෙන්නේ මේක ඇත්තම කතාවක්ද නැත්තම් බ්‍රැනර් පෝල්ව සනස්සන්න කියපු බොරුවක්ද කියලා. සියලුම බලාපොරොත්තු සුන්නුණු පෝල් තමන්ගේ අවසානයේ ළඟයි කියලා තේරුම් ගන්නවා. එයා තමන්ගේ ෆෝන් එකෙන් අන්තිම කැමැත්ත වීඩියෝ කරන්න පටන් ගන්නවා. එයා තමන්ගේ ඉතුරුම් ටික එයාගේ බිරිඳටත් එයාගේ අනිත් දේවල් එයාගේ පුතාටත් පවරනවා. මේ වෙලාවේ එයාගේ මුළු හිතම තියෙන්නේ එයාගේ පවුල ළඟ. පෝල් හිතුවේ ජබීර් මැරිලා කියලා. ඒත් ආයමත් එයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ කතා කරන්නේ ජබීර් මෙච්චර වෙලා සල්ලි ඉල්ලපු ජබීර් දැන් ඉල්ලන්නේ වෙන දෙයක්. එයා පෝල්ට කියනවා එයාගේ ඇඟිල්ලක් කපාගෙන ඒක වීඩියෝ කරලා එයාට එවන්න කියලා. එහෙම කළේ නැත්තං ඇමරිකාවේ ඉන්න එයාගේ පවුලට අනුතුරක් කරනවා කියලා ජබීර් තර්ජනය කරනවා. ජබීර් පෝල්ගේ ගෙදර ලිපිනේ පවා හරියටම කියනවා. තමන්ගේ පවුලට හානියක් වෙයි කියන බයෙන් පෝල් මේ දරුණු ඉල්ලීමට එකග වෙනවා. එයා තමන්ගේ අතේ තිබිච්ච පිහිය අරගෙන වෙවුලන අත්වලින් තමන්ගේම ඇඟිල්ල කපා ගන්නවා. ඒ වේදනාව දරා ගන්න බැරුව එයා හයියෙන් කෑ ගහනවා. ඒ මුළු දර්ශනයම වීඩියෝ කරලා එයා ජබීර්ට යවනවා. මේ අතර පෝල්ට එයාගේ බිරිඳ ලින්ඩා කතා කරනවා. බෙහෙත් වල බලපෑම නිසා ලින්ඩා ඉන්නේ ටිකක් මත් ගතියකින්. පෝල් තමන් හොදින් ඉන්නවා කියලා එයාට කියන්න හැදුවත් ඒක කොච්චර බොරුවක්ද කියලා එයා දන්නවා. තමන් ආයෙ කවදාවත් ගෙදර එන්නේ නෑ කියලා දැන දැනත් එයා බිරිඳව සනසනවා. හැමදේම ඉවරයි කියලා හිතාගෙන ඉන්න පෝල්ට බ්‍රැනර්ගෙන් ආයෙමත් කෝල් එකක් එනවා. මේ පාර එයාගෙන් ඇහෙන්නේ සුබ ආරංචියක්. බ්‍රැනර් කියනවා කැරලි කරුවන් පොළොව යට වලලපු කෙනෙක් ඉන්න තැනක් ගැන තොරතුරු දීලා තියෙනවා. එයාලා දැන් ඒ තැනට යමින් ඉන්නවා කියලා. මේක අහපු ගාම පෝල්ගේ හිතට ආයෙමත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. වැලි දැන් කලින්ටත් වඩා වේගෙන් මිනි පෙට්ටිය ඇතුළට එනවා. පෝල්ට හුස්ම ගන්න තියෙන්නේ තව විනාඩි කිහිපයයි. එයා බ්‍රැනර් එක්ක ෆෝන් එකකින් ඉන්න ගමන් බ්‍රැනර් එයාට කියනවා දැන් එයා ඉන්නේ එතන කියලා. එයාලා දැන් සවලෙන් හාරනවා කියලා. පෝල්ට ෆෝන් එක හරහා මිනිස්සු සවලෙන් හාරන සද්දේ හොඳටම ඇහෙනවා. ඒත් එයාට තමන් ඉන්න මිනි පෙට්ටිය වටෙන් නම් කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. එයාට අමුත්තක් දැනෙනවා. ඇයි එයාට ඒ සද්ද ඇහෙන්නේ නැත්තේ? එකපාරම ෆෝන් එකෙන් ඇහෙන බ්‍රැනර්ගේ කටහඬ කලබල වෙනවා. එයා මිනි පෙට්ටියක් ගොඩ අරගෙන ඒක මූඩිය අරිනවා. ඒත් බ්‍රැනර් බීතියෙන් කෑ ගහනවා. අපි වැරදි තැනකට ඇවිත් තියෙන්නේ මේ මාක් වයිට් කියලා. එතකොට තමයි පෝල්ටත් ඇත්ත තේරෙන්නේ. බ්‍රැනර් මාක් වයිට් බේරගත්ත කියලා කිව්වට ඒක ලොකු බොරුවක්. එයාලට මාක් වයිට් බේර ගන්න බැරි වෙලා. දැන් එයාලා අහම්බෙන් හොයාගෙන තියෙන්නේ මාක් වයිට්ගේ මිනි පෙට්ටිය. බ්‍රැනර් දිගින් දිගටම පෝල්ගෙන් සමාව ඉල්ලනවා. මට සමාවෙන්න පෝල්, මට ඇත්තටම සමාවෙන්න කියලා එයා කියනවා. පෝල්ට තේරෙනවා තමන්ගේ කතාව මෙතනින් ඉවරයි කියලා. වැලිවලින් මිනි පෙට්ටිය සම්පූර්ණයෙන්ම පිරෙනවා. පෝල්ගේ කටහඬ නැති වෙලා යනවා. එයාට හුස්ම ගන්න බැහැ. එයාගේ ඇස් ඉස්සරහාම හැමදේම කළුවර වෙලා යනවා. තිරයත් කළු වෙලා යනවත් එක්කම පෝල් කොන්රොයිගේ අවාසනාවන්ත කතාව එහෙම්මම අවසන් වෙලා යනවා. ඉතින් අද ෆිල්ම් එක ගැන ඔයා මොකද්ද හිතන්නේ? ඔයාගේ අදහස පල්ලෙහා කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් සුපිරි ෆිල්ම් එකකින් හම්බෙනකන් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.